පැසිනා සැඟවීගියා මතකේ වෙලා Buna, cemai faci? Sunt bine. මේ දවස් දෙකේම බුකරස්ට් වලට ස්නෝවිං වෙන නිසා අපි අද හිතුවා චුට්ටක් එළිය ඇවිදින්න යන්න. ලංකාවේ කෙනෙක් වගේ. ගාම එපා. මිස්සයි. ඔව්. මොඩ වෙලා ගිහින් වලවල් මේක ඉමේජ් එක යනවා අර හෙට යනවාද අපි යන අර මේ පාර ලස්සන ඇති මට හිතෙනවා මොන පාර පේමන්ට් එක ගස් දාලා එහෙම තින්නේ ඔව් ඒ පැත්ත ගොඩක් ලස්සන ඇති මහා පාර නෙමෙයි පිහිම බලන්න ආවා පේන්නේ වල් පොල්ලක් යනවා हाँ और फिर हाँ वोडाफोन में बिल गया यार हाँ गया बाबा नहीं क्या අපි ගයිස් හිම බලන්න ආවා. කොච්චර දැක්කත් හිම නම් අපිට එපා වෙන්නේ නැහැ. මට විශේෂයෙන්. කෝපි එකකුත් හදාගෙන චූටි ට්‍රිප් එකක් ආවා වගේ තමයි. මේ අපේ ගෙවල් ගාවමයි අපි මේ ඉන්නේ. උඩ ඉඳන් අපි බැලුවා පොඩි ළමයි හිම සෙල්ලම් කරනවා. ඉතින් ඒක නිසා ඒක දැක ඉන්න බැරි නිසාම තමයි හිතුවේ පල්ලෙහාට ගිහින් බොරුවට කඩේට පොඩ්ඩක් ගිහින් එනවා කියලා. මේ බලන්න. හිම මඩ වෙලා තියෙන්නේ මේ ටිකේට. අයියා ගියා මගේ ෆෝන් එකේ බිල් එක ගෙවන්න ඔරේන්ජ් එකට. එතකන් ඉතින් මං හිමේ පිස්ස නටනවා. Aku lihat dulu dikit sih beres. Baik ya. දෙතනක ඉඳමුණමු අපි දෙමසක් යන්න එනවා කෙබී යලි හමුවෙන්න කෙතිනත අපි ඔබ විමසුවෙලේ ගෙනුවන් තෙක්නුනේ එනවාමතු දෙනේ ඔබ මයි ජීවිතේ අපි දැන් මේ ආපු එකේ ඉතලට බඩු වගේ ගන්න මෙහෙම යනවා කාෆ්ලෑන්ඩ් එකට. ළඟ ඉඳ සිපසන සන්නට බෑනේ ට්‍රැෆික් එකක් තියෙනවානේ. අද නලවන ඔබේ උණුහුම ඕනේ මගේ හද ඔබ මසනා හැටි අපි ඇයි මෙහෙම අපගෙන් මිදී දෙමසක් යන්න එනවා කෙවී යලි හමුවෙන්න කෙතිනත අපි ඔබ
දෙනුවන් තෙක්නේ එනවාමතු දිනේ ඔබමයි ජීවිතේ මාදිරේ අපි හිම බලන ගමන් එහෙම මම ආවා කව්ෆ්ලෑන්ඩ් එකට. ගෙදරට බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ගෙදර යනවා. වැලන්ටයින් ඉවර වුණාට මට තව ලස්සන yellow color rose box එකක් හම්බුණා. මම හරි ආසයි ඒක. නහයකට ගන්න යන්නේ මොකද අර මෙහෙන්නේ ආවේ. හොඳටම හිම වැටෙනවා. දන්නවා ස්නෝබෝල්. ෂා හරිම ලස්සනයි. මේ බලන්න බයිසිකලයට වෙලා තියෙනවා. හිම තට්ටුවාම හිටලා. හිම කුණාටුවක් වගේ අනේ. මේ දැන් මේගොල්ලෝ හිම අයින් කරලා කායකේ. මේ බලන්න. කායකේ උස. මෙයා මේ හිම අයින් කරනවා. බෝල ගෙඩියක් එනවා ඉස්සරහට. ෆුට්බෝල් ගහන්න පුළුවන්. දැන් නම් හුළඟට හිම එක පාට මේ හයියෙන් හයියෙන් ගහගෙන යනවා. මේ ඔන්න ඉස්සරහා එක්කෙනෙක් ලිස්සලා. Hai, workai. එයා බයේද කොහෙද? අපිට පේමන්ට් එකක් කියලා එකක් නම් පේන්නෙම නැහැ. අපි යන්නේ මහා පාරේ පාර ඇතුළේ. ඒ පැත්තේ පේමන්ට් එක පේන්නේ නැහැ නේ දෙයියනේ. ඒ පැත්තෙන් යන්න. හිම උඩින් යන්න. ඔව්. හරිම ලස්සනයි. සීතල දැනෙන්නේ නැහැ. දිය වෙද්දි තමයි සීතල දැනෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමේදී බුකරෙස්ට් වලට හිම වැටුනේ. ඉතින් දැනට සති 2කට විතර කලින් තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ කෙනෙකුට නම් චුට්ටක් විතර පරක්කු වෙන්න. නම්බ බේට්ටු කැටින් තියෙන අයිස් ටික මිදිලා. දෙන්නටම හොඳටම සනීප නැහැ. නහය වහගෙනත් නැහැ. නහය වහගෙනත් නැහැ. ගෙදර ගියාට පස්සේ ඔක්කොම මාරුකම් ටික එන්නේ. තව ටික කාලයයි හිම තියෙන ඊට පස්සේ හිම කාලය යනවනේ ඉතින්. අයියෝ. වින්ටර් එක ඉවර වෙන්න දැන් ළඟයි. මෙන්න කට්ටිය. සෙල්ලම් කරනවා. අම්මට පණ්ඩිතයි. පණ්ඩිත කොල්ලා. ඔයා ගන්නා බොරු ඉතින් අතුරක් වැටුණා.
බලාගෙන කන්දියා. බලන්න පේමන්ට් යංගනේ මෙහෙ. මේ දෙනවා නේද? සල්ලං කරන මේ දෙනවා. ඊයර අපි එනකොට කීයද? 12 මාටකට විතරනේ. නෑ එකට විතර එකහා මාට අපි ගේ ඇතුළට ගියේ. එතකොට නම් කවුරුත්ම හිටියේ නෑ. හොන්න අපි රවුමක් දාලා ගෙදරට ආවා. මං දන්නේ